ලංකාවේ ලොතරැයි වල රජ කිරුළ තමයි මහජන සම්පත කියන්නේ. මහජන සම්පත ටිකට් එක හරි අපූර්ව ලොතරැයි පතක්. මේ ලොතරැයි පත දිහා බලපුවාම ඔයාලා ඕන කෙනෙක් වැඩිපුර මිලදී ගන්න ටිකට් එකක් තමයි මහජන සම්පත කියන්නේ. මේ ටිකට් එක හැදලා තියෙන්නේ 0 සිට 9 දක්වා එන අංක පූර්ව 6කින්. හැම අංකයක්ම 0 ඉඳන් 9 දක්වා තමයි තියෙන්නේ. ඊට අමතරව ඉංග්‍රීසි හොඩි අය අකුර හැර ඉංග්‍රීසි හොඩි ඉතුරු අකුරු 25 තියෙනවා. මේ ටිකට් එක අපි තෑගි රටාව ගැන මුලින්ම කතා කරලා බලමු. ලොතරැයි දිනුම් ඇදීමේ අංකත් එක්ක අවසාන අංකයේ පිළිවෙලට ගැලපුණොත් රුපියල් 40ක දිනුමක් හිමි වෙනවා. අංක දෙකක් පිළිවෙලට ගැලපුණොත් 200යි. තුනක් තිබුණොත් රුපියල් 2000ක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. අංක 4ක් ලොතරැයි දිනුම් ඇදීමේ අංකත් එක්ක පිළිවෙලටම ගැලපුණොත් රුපියල් 15000ක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. ඔයාලට අංක 5ම තිබ්බොත් ලක්ෂපතියෙක් වෙන්න අවස්ථාව දීලා තියෙන මහජන සම්පත. සාමාන්‍ය මහජන සම්පත එක් දිනට ලක්ෂපතිව 20කට වැඩි ප්‍රමාණයක් බිහිවන ලොතරැයි පතක්. මේ අංක 6ම ගැලපුණොත් ලක්ෂ 25ක හිමිකාරයෙක් ඔයාට වෙන්න පුළුවන්. එතකොට අග පැත්තෙන් විතරද තෑගි දෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නෑ. මුලටත් තෑගි දෙනවා. මුල් පැත්තේ එක අංකයක් ගැලපුණොත් රුපියල් 40ක්, අංක දෙකක් තිබුත් 80ක්, අංක 3ක් තිබුණොත් අට රුපියල් 200ක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. පිළිවෙලටම අංක 4ක් ගැලපුණොත් 2000ක්, අංක 5ක් තිබුණොත් අග පැත්ත වගේම මුලටත් ලක්ෂයක හිමිකාරයෙක් වෙන්න පුළුවන් අවස්ථාව දීලා තිනවා මහජන සම්පත. ඉතින් අංක 6ම තිබ්බොත් ලක්ෂ 25යි, අංක 6ත් සමග ඉංග්‍රීසි අක්ෂරය ගලපුණොත් ඔයාලට කෝටි 2කින් පටන් ගන්න සුපිරි ජයමල්ල හිමිකාරයෙක් වෙන්න පුළුවන්. නිරන්තරයෙන්ම ලංකාවේ වැඩිපුරම දිනු යන ටිකට් පතක් තමයි මේ මහජන සම්පත කියන්නේ. ඉතින් අපි කතා කරලා බලමු මහජන සම්පත ඔයා ගන්නව නම් කොහොමද ගන්න ඕනේ කියන කාරණේ. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ෆලෝ කරන දේ තමයි මේ අවසාන අංකේ 0.9 දක්වා හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ටිකට් කාඩ් පතක ගත්තොත් ටිකට් 10ක් තමයි ටිකට් සම්පූර්ණ කොලයක තියෙන්නේ. ඒ අංක බැලුවොත් 0.9 දක්වා හැම අංකෙම තියෙනවා. ටිකට් 50ක් ගත්තොත් 0.5යි, 1.5යි, 2.5යි, 3.5යි ඒ විදිහට සියලු අංක සමානව තමයි print කරන්නේ. එතකොට අපිට මේ ටිකට් එකේ ගොඩක් දෙනෙක් කියනවා කලින් අංක එනවලු, මේ අංක අපිට කියන්න බලවන්ලු. එහෙම දෙයක් නැහැ. අපි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් එකම දේ තමයි අනුමාන කරන එක. ගොඩක් අය දැකලා තියෙනවා මම දිනුම් ඇදුන අය අවසාන අංකය අනුමාන කරලා තමයි ගොඩක් වෙලාවට ටිකට් ගන්න. උදාහරණයක් විදිහට එක පුද්ගලයෙක් හිටියොත් අගට 7 ගන්නවා නම් එයා ටිකට් 5ද 10ද එයාගේ ආර්ථිකෙත් එක්ක එයා ගන්න පුළුවන් ප්‍රමාණය ගන්නවා. ටිකට් 20ක් විතර ගත්තා කියලා හිතන්නකෝ. 7 නොගියොත් ඊළඟ දවසෙත් එයා 7 try කරනවා. දවසක් එකකින් ඒ අංකය ආවොත් එයාගේ ටිකට් පතේ අංක 2 3 4 5 ගැලපෙන්න පුළුවන් අවස්ථාවන් වැඩි. මේ කාලවක අනු දිහා බලද්දි මහජන සම්පත ගොඩක් වෙලාවට 0.918 කියන අංකවලට වැඩි අවස්ථාවක් තියෙනවා. මේක හම්බුලස වෙන දෙයක්. ඉතින් ඔයාලා පුළුවන් විදිහට අවසාන එක අංකකින් ෆලෝ කරලා බලන්න. එහෙම වුණොත් ඔයාලටත් පුළුවන් මහජන සම්පතෙන් ලොතරැයි දිනුමක් ගන්න. අද අපි කතා කරලා ලංකාවේ රජ කිරුළ මහජන සම්පත ගැන. ඉතින් හෙට දවසෙත් අපි තව ලොතරැයි පතක් ගැන කතා කරන්න සූදානම්ෙන් ඉන්නේ. ඔයා සූදානම් ඉඳන් හෙටත් අපිත් එක්ක එකතු වෙන්න නම් ප්‍රදේශ විද්‍යාව